හරි. අද අපි කතා කරන්න යන්නේ 15 වෙනි පාඩම. ඒ කියන්නේ 13 ශ්‍රේණියේ අවසාන පාඩම තියෙනවනේ ශ්‍රී ලංකාව හා ලෝකය කියලා. අන්න ඒ පාඩමේ විභාගෙට එන්න පුළුවන් වැදගත් මාතෘකාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ. හරිද? එතකොට මේ ශ්‍රී ලංකාව හා ලෝකය. එතකොට මේ විදිහට මාතෘකාව ගත්තම අපි දන්නවා දැන් අපි කතා කරන්නේ අපේ රට ගැන කේන්ද්‍ර කරලානේ මෙතනදී මේ මාතෘකාව අපි කතා කරගෙන යන්නේ ඉස්සරහට. හැබැයි ලෝකේ හැම රටක්ම අපි දන්නවා වෙනත් රාජ්‍යයන් එක්ක සම්බන්ධතා තියෙනවා වර්තමානයේදී නේ. ඔව් එහෙම තියන්න වෙනවානේ. ඇයි එහෙම තියන්න වෙන්නේ? මොකද දැන් මේ තියෙන ආර්ථික සමාජ දේශපාලන වටපිටාව ඇතුලේ ලෝකේ කිසිම රටකට තනියෙන් තමන්ගේ ඉදිරි ගමන යන්න අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අන් අයගේ සහයෝගය ඇතිව තමයි ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ලෝකේ හැම රටක්ම වෙනත් රාජ්‍යයන් එක්ක සම්බන්ධතා තියන්න උත්සාහ කරනවා. ඒතකොට මේ සම්බන්ධතා තියන්නේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් ලංකාවත් එහෙම තමයි. ලංකාවෙන් එළියේ තියෙන රටවල් එක්ක නැත්නම් බාහිර ලෝකේ තියෙන රටවල් එක්ක සම්බන්ධතා තියන්නේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක මොනවද කියන එක තමයි කතා කරන්න යන්නේ. එතකොට මේ මාතෘකාව අපි කතා කරන්න කලින් බලන්න ඕන මොකක්ද මේ විදේශ ප්‍රතිපත්තියක් කියන්නේ කියලා. ඕනම රටකට තියෙනවා ජාත්‍යන්තර අරමුණු. ඒ විතරක් නෙවෙයි මේ ජාත්‍යන්තර අරමුණු ඉෂ්ට කරගන්න යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. අන්න එතකොට රටකට තියෙන ජාත්‍යන්තර අරමුණු සහ ඒව ඉටු කරගන්න යන උපාය මාර්ග ටිකක් තියෙනවනේ. අන්න ඒක තමයි අපි සාමාන්‍යයෙන් සරලව රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ. ඉතින් ලෝකේ ගොඩාක් රටවල් ගත්තට පස්සේ ඒ රටවල් වලට පොදු වෙච්ච ලක්ෂණක් තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය වෙන්න. ඒ වගේම තමයි ඒ රටවල් වලට ආවේනික ලක්ෂණක් තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ. ඉතින් අපි අද බලන්නේ අපේ රටේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක මොනවද කියන එක. ඉතින් හොඳට අහගෙන ඉන්න වැඩේ තේරුම් ගන්න පුළුවන්. විභාගෙදී આવොත් ලේසියෙන් පිළිතුරක් සපය ගන්න ඔය දරුවන්ට පුළුවන්කම තියෙනවා. හරිනේ? එතකොට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්න බලපාන එක ප්‍රධාන සාධකයක් තමයි භූදේශපාලන පිහිටීම. මොකක්ද? භූදේශපාලන පිහිටීම. භූදේශපාලන පිහිටීම. දේශපාලන කියන වචනේ තත්තරලා දාන්නකෝ. එතකොට භූමිය කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපේ රටේ පිහිටීම බලපානවා විදේශ ප්‍රතිපත්තියට. ඒ කොහොමද? දැන් අපේ රට අපි දන්නවා මේ තියෙන්නේ ඉන්දියාව. නේ? එතකොට ඉන්දියාවේ මෙන්න මෙතන අපි දන්නවා මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව තියෙනවා. නේ? හරිද? එතකොට අපේ රට ඉන්දියන් සාගරයේ මධ්‍යයට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. හරිද? ඒ විතරක් නෙවෙයි ඉස්සර ඉඳලා දැන් වෙනකන් ජාත්‍යන්තර මුහුදු මාර්ගය. ඒ කියන්නේ පෙරදිග අපරදිග යා කරන මේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ තියෙන්නේ මෙන්න මේ ප්‍රධානවම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසන්නයෙන් තමයි මේ මුහුදු මාර්ගය ගමන් කරන්නේ. ඉතින් මේක ඉස්සරත් එහෙම තමයි මේ මුහුදු මාර්ගය දැනුත් එහෙම තමයි. ඒ කියන්නේ අපි දන්නවා දුටුගැමුණු රජතුමා ඉතිහාසෙදි ඉගෙන ගන්නදී නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ දුටුගැමුණු රජතුමා මෙතන මාතොට නේ එළා රජතුමත් එක්ක සටන් කරලා මාතොට වරාය අල්ලගෙන නේ මේ ඉන්දියාවේ බටහිර පැත්තේ තිබිච්ච වෙළඳාමත් එක්ක ඒ කාලේ සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. අපිට එන්නේ නැහැ විභාගෙනේ මම මේ දැනගන්න කිව්වේ. ඊළඟට පළවෙනි විජයබාහු රජතුමානේ මේ පැත්තේ ගෝකර්ණ තිත්ත නැත්නම් වර්තමාන ත්‍රිකුණාමල වරායනේ සම්බන්ධ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය කරගෙන නැගෙනහිරට වෙළඳාම මාරු වුණාට පස්සේ මේ සම්බන්ධතා ගොඩනගා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳන්ම ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ පිළිදලා තියෙන්නේ මේ ඉන්දියාව සහ ලංකාව ආසන්නයේ. අන්න එතකොට මේ ඉන්දියන් සාගරයේ මධ්‍ය ලක්ෂ්‍යය අපේ රට පිළිදලා තියෙන එක. ඒ වගේම මේ ජාත්‍යන්තර මුහුදු මාර්ගය මෙන්න මේ විදිහට පිළිදලා තියෙන එක. අපේ රට සහ අපේ රට ප්‍රධානම අපේ රට ගත්තට පස්සේ ওই ජාත්‍යන්තර රටවල් ඇතුලේ නැත්නම් ජාත්‍යන්තර දේශපාලන ව්‍යුහය ඇතුලේ ප්‍රධාන පෙළේ රටවල් අපේ රට ගැන අවධානයෙන් ඉන්නේ. මෙන්න මේ පිළිටීම නිසා. ඉතින් ඒක නිසා අපිට විදේශ ප්‍රතිපත්තිය හදද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා මේ අපේ රටේ පිළිටීම ගැන. හරි. ඒ වගේම තමයි අපි දන්නවා මේ ටිකේ තියෙන මේ ඉන්දියන් සාගරය තියෙනවා මෙහෙමනේ. ඉන්දියන් සාගරය තියෙනවනේ. එතකොට අපේ රට පිහිටලා තියෙන්නේ මේ ඉන්දියන් සාගරයේ මැදට වෙන්නනේ. එතකොට මේ වටේට මෙහෙම කලාපයක් තියෙනවනේ. ඒකට අපි කියනවා ඉන්දියන් සාගර වටද්දර කලාපය කියලා. මොකද්ද? ඉන්දියන් සාගර වටද්දර කලාපය. ඉතින් මේ අපේ රටේ පිහිටීමත් එක්ක
මේ ඉන්දියන් සාගර වටද්දර කලාපේ රටවල් එකතු වෙලා විවිධ සංවිධාන හදාගෙන තියෙනවා. ඉතින් මේ සංවිධානවල ඒ කියන්නේ ගොඩක් සංවිධානවල අපේ රටත් සමාජිකත්වය දානවා. එතකොට අපි ඒ වගේ රටක සමාජිකත්වය දරද්දී අන්න ඒ රටවල් ගන්න තීරණ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට බලපාන. දැන් එකක් තමයි බිම්ස්ටෙක් කියන සංවිධානය. ඒ කියන්නේ බෙන්ගාල බුක් ආශ්‍රිත බහු ආංශික හා තාක්ෂණික ආර්ථික සහයෝගීතාවය සඳහා වූ පියවර කියලා තමයි ওই සංවිධානයට අපි කියන්නේ. අන්න ඒ සංවිධානය අපි සමාජිකයි. ඒ කියන්නේ දකුණු ආසියාවේ රටවල් පහක එකේ සමාජිකයෝ ඉන්නවා. ඊට පස්සේ අග්නිතික ආසියාවේ රටවල් දෙකක් සමාජිකත්වයේ දරනවා මේ බිම්ස්ටෙක් කියන සංවිධානය. එතකොට ඒකදී මේ කලාපයේ ආර්ථිකය ඊට පස්සේ මේ මුහුදු ක්‍රියාමාර්ග ඒව ගැන තීරණ ගන්න ප්‍රධාන පෙළේ සංවිධානයක් තමයි බිම්ස්ටෙක් කියන්නේ. ඉතින් අපි ඒකේ සමාජිකයෙක් විදියට අන්න අපිට ඒ සංවිධානයේ ගන්න තීරණ වලට අනුගතව තමයි අපිට රාජ්‍ය ප්‍රතිපත්තිය හදාගන්න වෙන්නේ. හරි. ඊළඟට ඉන්දියන් ඕෂන් රිම් මේ ඇසෝසියේෂන් කියලා තව සංවිධානයක් තියෙනවා. මේ ඉන්දියන් සාගර වටද්දර කලාපේ රටවල් එකතු වෙලා තමයි ප්‍රධානම මේ සංවිධානයත් හදාගෙන තියෙන්නේ. ඒතර වර්තමාන වෙද්දී ලෝකේ බලවත් රටවල් වෙච්ච ඇමරිකාව, චීනය, ප්‍රංශය වගේ රටවලු මේ සංවිධානයේ සමාජිකත්වය දරනවා. ඉතින් අපිත් ඒකේ සමාජිකත්වය දරනවා. හරිද? එතකොට ඒ සමාජිකත්වය දරනකොට ඒ සංවිධානයේ ගන්න තීරණ ප්‍රතිපත්ති වලට යටත්ව තමයි අපිට විදේශ ප්‍රතිපත්තිය හදාගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ රටේ මේ පිහිටීම අනුව ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ මධ්‍ය ලක්ෂයේ පිහිටලා තියෙන එක, ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ මේ හරහා ගමන් කරන එක, ඉන්දියානු සාගරයේ වටද්දර කලාපයේ පිහිටා තියෙන එක, ඒ සියලු කාරණා බලපානවා මොකටද? අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ. අන්න එක සාධකයක්. ඉවරයි. හරි නේද? ඊළඟට බලමු තව එකක්. සමාජ හා සංස්කෘතික සාධක. හරිද? සමාජ හා සංස්කෘතික සාධක. මෙන්න අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට බලපාන දෙවැනි ප්‍රධාන කාරණේ තමයි සමාජ හා සංස්කෘතික සාධක. අපි මේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරාට, ඒතර මේ ජාත්‍යන්තර දේශපාලනයත් එක්ක අපි සම්බන්ධ වෙන විදිය ගැන කතා කරාට, මේ ජාත්‍යන්තර දේශපාලනය නැත්නම් අන්තර්ජාතික දේශපාලනයට සම්බන්ධ වෙද්දී රට ඇතුලේ තියෙන සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලනික වටපිටාව ඍජු බලපෑමක් එල්ල කරනවා. ඒක නිසා අපිට රටේ අභ්‍යන්තර සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික වටපිටාව අතහැරලා මේක කතා කරන්න බෑ. හරිද? ඒ කියන්නේ මේ බලන්න මේ. ඒ කියන්නේ අපේ රට මේ තියෙන අපේ රටනේ. අපේ රට ඇවිල්ලා අපි දන්නවා බහුවාර්ගික ජන සමාජයක් තියෙනවා. නේ? ඒ වගේම තමයි බහු සංස්කෘතික ජන සමාජයක් තියෙනවා. බහු ආගමික ජන සමාජයක් තියෙනවා. ඔකට අපි කියනවා අපේ රට බහුත්ව සමාජයක් කියලා. නේ? ඒ කියන්නේ විවිධ ජන වර්ග විවිධ ආගම් අදහන මිනිස්සු තමයි මේක ඇතුළේ ඉන්නේ. ඉතින් එහෙම ඉන්න එකක් බලපාලා තියෙනවනේ විදේශ ප්‍රතිපත්තිය හැදෙන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තට පස්සේ අපේ රට පිහිටලා තියෙන්නේ ඉන්දියාවට ආසන්න. ඉතින් අපේ රටේ ප්‍රධාන ආගම විදියට දැනටත් අපි දන්නවා තියෙන්නේ බුද්ධ ආගමනේ. එතකොට බුද්ධ ආගම ලංකාවට ලැබෙන්නේ අසල්වැසි ඉන්දියාවේ. ඒ කියන්නේ බුද්ධ ධර්ම වලදගන්නේ අපි අසල්වැසි ඉන්දියාවේ. ඉතින් අපි ඉස්සරින්ම ඉන්දියාවත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. එතකොට අන්නේ බෞද්ධ ආගම ලැබීමත් එක්ක අපිට වෙනම සංස්කෘතියක් මේක ඇතුලේ ගොඩනැගිලා තියෙනවා. එතකොට ඒවත් බලපාලා තියෙනවා විදේශ ප්‍රතිපත්තියට. දැන් ඒ වගේම තමයි Hindu ආගම අපිට ඉන්දියාවෙන් ලැබෙන්නේ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවනේ Hindu ආගම තමයි අදහන්නේ නේ. කොහෙන්ද ලැබෙන්නේ? අසල්වැසි ඉන්දියාවෙන්. අන්න එතකොට ඒ උතුරු නැගෙනහිර ජනයා අපේ රටේ ඉන්න නිසා ඉන්දියාව අපේ රට ගැන වැඩි අවධානයක් යොමු කරනවා නේ අභ්‍යන්තර දේශපාලනයට. ඒක අපි දැන් දන්න දෙයක් නෙනේ. එතකොට අන්න ඊට අනුරූපීව අපිට විදේශ ප්‍රතිපත්තිය හදාගන්න වෙනවා. ඒ වගේම තමයි ඔය ඉස්ලාමීය රටවල් තියෙනවනේ. ඒ ඉස්ලාමීය ඒ කියන්නේ ඉස්ලාමීය රටවල් තියෙනවා. අපේ රටෙත් අපි දන්නවා ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනතාව අපේ රටේ ඉන්නවනේ. ඉතින් එතකොට අපේ රටේ හිම ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනතාව ඉන්නකොට ඔය බංගලාදේශය, පාකිස්තානය වගේ රටවල් එක්ක සම්බන්ධතා තියන්න අපිට ලේසි. නේ? ඒතර යාලා අපේ රටවල් ගැන අවධානය යොමු කරනෝනේ. ඒ අවධානය යොමු කරනකොට අපි විදේශ ප්‍රතිපත්තිය හදද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි අපේ රටේ ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සු ඉන්නෝනේ. ඉතින් එතකොට දැන් ඉතාලිය, රෝමය වගේ රටවල් එක්ක අපි සම්බන්ධතා පවත්වද්දී අන්න ක්‍රිස්තියානි ජනතාව අපේ රට ඇතුළේ ඉන්න එක වැදගත් වෙනවා. නේ? අන්න එතකොට ඒක විදේශ ප්‍රතිපත්තියට බලපාලා තියෙනවා. අන්න එහෙනම් මතක තියාගන්න රට ඇතුලේ
සමාජ හා සංස්කෘතික විවිධත්වයක් තියෙන එකක් රාජ්‍ය ප්‍රතිපත්තිය හැදගෙන්න බලපාලා තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. එතකොට ඔන්න දෙකක් ඉවරයි. තව එකක් බලන්නේ පාලන තන්ත්‍රයේ දේශපාලන අභිලාෂ. පාලන තන්ත්‍රයේ දේශපාලන අභිලාෂ. මෙතන මේ පාලන තන්ත්‍රයේ දේශපාලන අභිලාෂ කියලා කියද්දී එතනට ආර්ථිකෙත් අපි අරගෙනම කතා කරමු. ඒතකොට ලේසියිනේ නේ. ඒ කියන්නේ පාලන තන්ත්‍රය කියන්නේ හැමදාම එකම දේශපාලන පක්ෂයක් අපේ රටේ බලය ක්‍රියාත්මක කරලා නැහැනේ නේ. එතකොට කාලෙන් කාලට බලය වෙනස් වෙලා තියෙනවනේ. එතකොට යාළගේ ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද වෙන්නේ? කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක විදේශ ප්‍රතිපත්තියටත් ඒ වෙනස් වීම බලපාලා තියෙනවා. හරිද? දැන් එතකොට උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාවේ වැඩිම කාලයක් මාරුවෙන් මාරුවට දේශපාලන බලය හොබවලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 2024 නේ ජාතික ජන බලවේගී ජයග්‍රහණයට වේගෙන්පත් වෙන්නේ නේ. එතකොට දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය ගොඩක් වෙලාවට ලිබරල් වාදයට තමයි සෑහෙන වැඩි බරක් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලිබරල් වාදී රටවල් එක්ක තමයි ළඟ සම්බන්ධතාවයක් තියාගෙන විදේශ ප්‍රතිපත්තිය ගෙනියන්න උත්සාහ කරලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තට පස්සේ ඊට වඩා වෙනස් ගොඩක් වෙලාවට ඔය අසල්වැසි ඉන්දියාව එක්ක වැඩි සම්බන්ධතා තියන්න උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව ගත්තම ඔය ආසියාවේ තියෙන චීනය වගේ රටවල් එක්ක ජපානය වගේ රටවල් එක්ක සම්බන්ධතා තියාගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නොබෙදි ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ධනවාදයටත් බර නැති, සමාජවාදයටත් බර නැති ඒ අතරමැද යන ප්‍රතිපත්තියක් තමයි ගොඩක් වෙලාවට අනුගමනය කරලා තියෙන්නේ. ඔක දැන් කැපී පෙනෙන මේ අවුරුදු කීපයක් තියෙනවා. දැන් 1956 ඉඳලා 1965 වෙනකන් කාලය තුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැහැදිලි නොබෙදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඊළඟට 1970-77 කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි නොබෙදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ කියන්නේ මැදමාවතේ ධනවාදයටත් බර නැති, සමාජවාදයටත් බර නැති මැදමාවතක ගමන් කරනවා. දැන් වර්තමාන ජාතික ජන බලවේගය ගත්තත් අපිට පොඩ්ඩක් පේන්න තියෙන්නේ පොඩ්ඩක් සමාජවාදයට බර දේශපාලන පක්ෂයක් වුණා. ඒ මැදමාවතේ යන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් ඊළඟට දැන් තව ප්‍රධාන කාරණයක් තමයි බං මේ 1977ට කලින් සහ 77න් පස්සේ මේ පාලන තන්ත්‍රවල ස්වරූපෙත් එක්ක විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. දැන් 1977ට කලින් ගත්තට පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියනේ රටේ ප්‍රධාන පාලන බලය ගෙන යන පුරුක වෙලා හිටියේ. එයා සාමාන්‍යයෙන් ඒ කාලේ අනුගමනය කරලා තියෙන ආවුත ආර්ථික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දේශීය නිෂ්පාදන වලට තමයි වැඩි තැනක් දීලා තියෙන්නේ. ඒක හොඳයි ඒක අතකට. හැබැයි මේකේදී වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ගෙන්නන එක සෑහෙන සීමා කරලා තියෙනවා මේ කාලේදී. ඒ කියන්නේ ওই කාලේ පොලින් යුගය කියලා එහෙම කියන්නේ. නේ? ඔය මුද්දර ක්‍රම සලාක ක්‍රම එහෙම එන්නේ ඒ කාලෙම තමයි. නේ? හැබැයි ජේ.ආර්. ජයවර්ධන බලයටපත් වුණාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන අපේ රටට හඳුන්වලා දෙන්නේ විවෘත ආර්ථිකය. ඒ විවෘත ආර්ථිකයේත් එක්ක අපේ රට ලෝකෙට නිරාවරණය වෙනවා. ඒ කියන්නේ අපිට භාණ්ඩ ඕන තරම් මේට වෙනත් රටවල් වලින් ගෙන්න ගන්නත් පුළුවන් වෙනවා. අපේ නිෂ්පාදන වෙන රටවල් වලට වෙළඳාම් කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් ආර්ථිකය වෙනස්ම මාවතකට පරිවර්තනය වුණා. එතකොට ඒ වගේම තමයි විදේශීය ආයෝජන වලටත් වැඩි ඉඩකඩ 77න් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව ඉඩ දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හොඳ දේවල් වෙලා තියෙනවා. ඔය මහවැලි ව්‍යාපාරට හිමත් ආධාරයම හම්බෙන්නේ ඒ කාලෙදිනේ. අන්න එතකොට බලන්න ඒ පාලනය කරන කණ්ඩායමේ ස්වරූපය අනුව මොකද වෙන්නේ? රාජ්‍ය ප්‍රතිපත්තියත් මොන වගේ හැඩගැහෙනවද කියන එක පැහැදිලිවම තීරණය වෙනවා. හරි නේද? ඔන්න ඒතකොට තුනක් කිව්වනේ. භූදේශපාලන පිහිටීම කිව්වා, සමාජ සංස්කෘතික සාධක කිව්වා. ඊට පස්සේ පාලන තන්ත්‍රයේ දේශපාලන ආර්ථික අභිලාෂ අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය වෙනවා කියන කාරණේ අපි කතා කරානේ. තව එකක් අපි බලමු. මෙන්න තවත් හොඳ එකක්. කලාපීය හා ජාත්‍යන්තර බලතුලනය. කලාපීය හා ජාත්‍යන්තර බලතුලනය. සාමාන්‍යයෙන් කලාපීයවයි ජාත්‍යන්තරවයි දේශපාලනයේ ලොකු වෙනස් වීම වෙනෝනි කාලෙන් කාලට. ඒ වෙනස් වෙනු අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය හදද්දී බලපාන. දැන් කලාපීය විදියට ගත්තම අපි දන්නවා අපි ඉන්නේ ආසියාවේ. ආසියාවෙත් අපි ඉන්නේ දකුණු ආසියාවේනේ.
ඉතින් දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍ය විදියට අපි සලකන්නේ ඉන්දියාව. නේ? ඒතකොට ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය සහ සමස්ත දකුණු ආසියාවේ සහ ආසියාවේ ක්‍රියාකලාපේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය හැදෙන්න බලපාලා තියෙනවා. දැන් ජාත්‍යන්තර බල තුරණ දිහා බැලුවට පස්සේ ජාත්‍යන්තරව ලෝකේ බලය තුරණය වෙන විදි විවිධාකාරයෙන් තියෙනවා. ඒ වගේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඔය අපි කියන්නේ ඒකද්‍රව බල තුරණය, ද්විදව බල තුරණය, බහුදව බල තුරණය කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් ඒකද්‍රව බල තුරණයක් කියන්නේ මේ ලෝකේ එක රටක් බලවත් විදියට ඉස්මතු වෙවි එයාලගේ ආධිපත්‍ය පතුරවමින් කටයුතු කරනවා නම් අපි කියනවනේ ඒකට ඒකද්‍රව බල තුරණයක් කියලා. දැන් ඔය ඇමරිකාව දැනුත් පොඩ්ඩක් බලවත් පොඩ නෙවෙයි ගොඩක් බලවත් විදියට ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මුල් කාලේ ඇමරිකාව තමයි ඇත්තටම ලෝකේ බලවත් රාජ්‍ය විදියට ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය වෙන රටවල් වගේම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය හදද්දි ඒ ඇමරිකානු ක්‍රියාකලාපය ගැන අවධානය යොමු කරනවා. ඊට පස්සේ ටික කාලයක් යද්දී 1917 වීඅයිලෙන් රුසියන් විප්ලවය කළා සමාජවාදී රාජ්‍යයක් ගොඩනගා ගන්නවනේ. ඒකෙන් පස්සේ ලෝකේ බල කඳවුරු දෙකක් බිහි වෙනවනේ. ඇමරිකාව ප්‍රමුඛ කරගත් ධනවාදී කඳවුර එක පැත්තකින් ඉස්මතු වෙනකොට සෝවියට් රුසියාව කේන්ද්‍ර කරගෙන සමාජවාදී කඳවුරක් අනිත් පැත්තෙන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ කඳවුරු දෙක ඒ රටවල් තමන්ගේ කඳවුර වටේ එකතු කරගන්නත් ඔන්න උත්සාහ කරලා තියෙන මේ කාලේ. ඒ කාලේ අපි සාමාන්‍යයෙන් කියනවා දීඩව බල තුරණයක් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ. එතකොට යන්නේ දීඩව බල තුරණයක් ඒ කාලේදී අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය හදද්දී බලපානවා. මොකද ඒ ගැන අවධානය යොමු කළා තමයි විදේශ ප්‍රතිපත්තිය හදන්නේ. වර්තමාන වෙනකොට අපි දන්නවා ලෝකේ තියෙන බහුදව බල තුරණයක් නේ. ඒ කියන්නේ ලෝකේ රටවල් කීපයක්ම ආධිපත්‍ය තමන්ගේ පතුරවන්න උත්සාහ කරලා තියෙනවා. නේ ඇමරිකාව ඉන්නවා, චීනය ඉන්නවා, ඉන්දියාව ඉන්නවා නේ. ඒ වගේ රටවල් දුරු කොරියාව, ඒ වගේ රටවල් කීපයක්ම තමන්ගේ බලය ලෝකෙට ඉස්මතු කරනවා වර්තමාන වෙද්දී නේ. එතකොට ඒ ගැනත් අවධානය යොමු කරලා තමයි අපි විදේශ ප්‍රතිපත්තිය හදන්න ඕන. නේ. ඔන්න එනම් ප්‍රධාන කරුණු හතරක් මම අද කතා කරා අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක. තව පොඩි එකක් ඕනනම් කියන්නම් මේ අනිත් එක තමයි විදේශ ප්‍රතිපත්තිය හැදෙන්න බලපාන අනිත් කාරණේ තමයි දැන් අපේ රට ඇතුලේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය තියෙනවනේ. ඒ කියන්නේ මිනිස්සු ඒ කාලවලදී හැසිරෙන්නේ මොන පැත්තට බර විදියටදනේ. එතකොට සමහර කාලවලට අපි කියන්නේ ඇමරිකානු ගැති, චීන ගැති අර ඒ වගේ කියන්නේ. ඒ වගේ ආණ්ඩු වලට අපි කියනවනේ. ඒ වගේ එහෙම කියද්දී මිනිස්සු තුල ආකල්ප ගොඩ නැගෙනවනේ. සමහර වෙලාවට ඒව හොඳ වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ඒ ආකල්ප නරක වෙන්නත් පුළුවන් නේ. දැන් ඇමරිකානු ගැති කිව්වම ටික දෙනෙක් හිතන්න පුළුවන් ඒක හොඳයි කියලා. තව ටික දෙනෙක් හිතන්න පුළුවන් ඒක නරකයි කියලා නේ. එතකොට ආණ්ඩුව කරන්නේ ප්‍රතිපත්ති හදද්දී, විදේශ ප්‍රතිපත්තිය හදද්දී ඒ මිනිස්සුන්ගේ ආකල්ප මොන වගේද කියලාත් බලන්න. ඊට අනුරූපීව විදේශ ප්‍රතිපත්තිය සැකසීම සිද්ධ කරනවා. ඉතින් ඔන්න සරලව මම කියලා දුන්නාද ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගෙහෙන්න බලපාන සාධක මොනවද කියලා. ඉතින් වීඩියෝ එක දෙසරයක් තුන් සැරයක් බලන්න. ඉතින් වැඩි දෙයක් නැහැ. ලේසියෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයකට ආවත් 10ක ප්‍රශ්නයකට ආවත් ඔබට ගොඩ දා ගැනීමේ හැකියාව තියෙනවා.